ඉවිනිං හැමෝටම අපි අද මේ අපේ සෙෂන් එක ප්‍රී රෙකෝඩින් සෙෂන් එකක් දෙනවා අපේ ලයිව් සෙෂන්ස් දිගටම යනවා සැටර්ඩේ ඉඳන් ඊට පස්සේ අපේ චේන්ජස් වගේක් තියෙනවා ලෙක්චරර්ස් ලගේ අපේ අමිත් ජයසිංහ කියලා සර් කෙනෙක් ඕගොල්ලන්ට ඕගස්ට් ඉඳන් උගන්වන්න පටන් ගන්නවා ඊට අමතරව එතකන් ක්ලාසස් ඔක්කොම performance marketing කියන සෙක්ෂන් එක මම කවර් කරනවා ඔයගොල්ලන්ට every week අපි දවස් දෙකක් ක්ලාසස් කරනවා බදාදා සහ සෙනසුරාදා සමහර සතිවල අපි සෙනසුරාදාට පැය 4ක් කරනවා බදාදා ක්ලාස් එක නැතුව ඒ විදිහට ස්විච් වෙනව වෙලාවල් තියෙනවා ඒව නෝට් මේ අපි දැනුම් දීලා අපි කරගෙන යමු එතකොට අද සෙෂන් එකේදී මම ඔයගොල්ලන්ට දැන් මං හිතනවා ඔයගොල්ලන්ට ෂයිනි කියලා දුන්නා Facebook ads කොහොමද කරන්නේ කියලා ඊට පස්සේ ෆනල් එක කොහොමද වෙන්නේ කියලා ඒ වගේ දේවල් කියලා දුන්නා. අපි ඉස්සරහට තව Facebook ads වල tips and tricks උත් බලමු. අද මම ඔයගොල්ලන්ට ගේනවා Google Tag Manager එකට introduction එකක්. Google Tag Manager කියන්නේ මොකක්ද? ඒකෙන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් සහ මම Google Tag Manager ඉන්ටර්ෆේස් එක ඔයගොල්ලන්ට කියලා දෙනවා මොන වගේ sections දෙකේ තියෙන්නේ කියලා පොඩි overview එකක්. ඊට ඉස්සෙල්ලා අපි Google Ads කියන area එකේ Google ad එකක් create කරන විදිය මට කියලා දෙන්න කියලා කිව්වා. Google ad එකක් කියලා දෙන කරන විදිය අපි කරලා ඉමු. ඊට පස්සේ මොකද Google Ads Google Tag Manager එකත් එක්ක integrate කරන්න පුළුවන් techniques තියෙනවා. ඒ Google ads අපි tag manager එකට integrate කරන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පොඩියට පෙන්නනවා. ඉස්සරහට අපි මේ හැම section එකක්ම cover කරනවා. දැනට පොඩි overview එකක් විදිහට Google ads වල campaign එකක් run කරලා ඊට පස්සේ මොන වගේ connection එකක්ද අපි කොහොමද connect කරන්නේ Google tag manager එකත් එක්ක connect කරන්නේ කොහොමද එතනින් අපිට ගන්න පුළුවන් රිසල්ට් එක ඇයි එහෙම කරන්න කියන දේවල් ටික අපි අද කතා කරමු. ගොඩාක් දිග සෙෂන් එකක් නෙමෙයි පොඩි සෙෂන් එකක් අද කරනවා මේ ටික ගැන. ඊට පස්සේ අපි සැටර්ඩේ සෙෂන් එක අද මේ සෙෂන් එක ඔයගොල්ලන්ට රෙකෝඩින් එකක් විදිහට හම්බ වෙනවා. සැටර්ඩේ සෙෂන් එක අපි ලයිව් සෙෂන්ස් විදිහට කරගෙන යමු. හරි Google Ads ගැන කතා කරනකොට අපිට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි Google Ads වල දකින්න හම්බ වෙන්නේ. එතකොට Google Ads account එකක් create කරන විදිය මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් පෙන්නන්නම්. දැන් කොහොමද Google Ads account එකක් create කරගන්නේ කියලා. ඔයගොල්ලෝ හැමෝම මේ විදිහට Google Ads account එකක් create කරගන්න ඕනේ. හරි මම පෙන්නන්නම් කොහොමද Google Ads account එකක් create කරගන්නේ කියලා. Click on no. මෙන්න මේ විදිහට Have you been sitting on a smart business idea and need to get it online? Click on no after you've මේ වීඩියෝ එක බලලා අපි බලමු කොහොමද Google Ads account එකක් create කරන්න කියලා. Just simply open up your browser, then search for Google Ads here on the search bar. After that, click on the first link right here, and it will bring you here on the website. Google Ads website එකට යන්න ඕනේ. And once you're here, you just simply need to මේක තමයි website එක. ඊට පස්සේ මෙතන start now කියලා top right button එක click කරන්න. Click on the start now here on the middle. So it's basically the same. I'm just going to click this one in the middle and just wait for it to load. And once it's done loading, it will immediately bring you right here on this page where we want to skip this part since we just want to create an account and we don't want to create our campaign. දැම්ම campaign එකක් අපි හදන්න ඕනේ නැති හින්දා මේ part එක skip කරනවා. ඊට පස්සේ මෙන්න මේ sections ටික fill කරගෙන යන්න ඕනේ. Username, so it's optional. And you could also put your website right here, enter the page URL. මගේ already account එකක් accounts කීපයක්ම හදලා තියෙන්නේ. ඒ හින්දා මේ step එක මට පෙන්වන්නේ නැහැ. ඒ හින්දා තමයි මම වීඩියෝ එකකින් මේක පෙන්වන්නේ. ඕගොල්ලන්ට start now වෙබුවාම මේ වගේ area එකක් තමයි open වෙන්නේ. මේ දේවල් ටික fill කරගෙන ඕගොල්ලන්ට account එකක් හදාගන්න පුළුවන්. So I'm just going to paste my website right there. Then I'm going to click next. Now once it's done reviewing, it will bring you right here where you can link your YouTube account. අපිට ඕන නම් already මෙතනට අපේ YouTube account එකක් තියෙනවා නම් link කරගන්න පුළුවන්. Or your phone number, or you can either skip it right business here. So I'm just gonna profile skip එක it. Or if you ඕන want link to do it, කරලා it's phone up to you. numbers But for me, I'm mobile just going to apps walk you through නැත්නම් ඒක skip on how to කරන්නත් create an පුළුවන්. account
And you could also do this after creating your account. So I'm just gonna skip it right here. Skip. And just wait for it to load. So if the loading screen takes too long, or if the loading part of this takes too long, you can just simply skip it again. You can do it later anyway, so now skip it again right here. මෙතනදී And මේගොල්ලෝ අපිට මේ account එක create කරනවත් එක්කම campaign එකක් setup කරලා run කරවනවා. ඒ step එක තමයි මේ අපි skip කරන්නේ. මොකද අපිට account එක විතරයි ඕනේ campaign එකක් setup කරලා campaign එකක් run කරන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ඒ නිසා තමයි මේ skip කරන්නේ account එක විතරක් create කරගන්න ඕන නිසා. this pops up, which will leave the campaign creation. You just simply click on leave campaign creation like that, and it will bring you right here to confirm your account settings. So මෙතන once you're here, country what එකයි you ශ්‍රී need to ලංකා do is කියලා just දාලා simply currency fill එක ඒ out ටික all දාන these time options. zone Usually එකත් එක්ක it is already filled out for you based on your time zone on your device. But if you want to change it, let's say your business is on another country or another place, you could change it to match, of course, the time zone and the currency. You just simply need to click on the drop down menu right here and select the country, your billing country. For me, I'm gonna leave it like that since it's all correct for me. So I'm gonna click on continue and wait for it to load. After that, it will bring you right here, and unfortunately, you cannot skip මෙතනදී this. ඔයගොල්ලන්ට page. ඔයගොල්ලන්ගේ කිසිම මුදලක් කැපෙන්නේ නැහැ. නමුත් අපේ කාඩ් එක ඇඩ් කරන්න ඕනේ account එකට. ඒක කරන්න ඕනේ ඒ ස්ටෙප් එක නැත ඉස්සරහට යන්න බෑ. නමුත් කාඩ් එක ඕනම කාඩ් එකක් ඇඩ් කරන්න පුළුවන්. කාඩ් එක ඇඩ් කරාට කිසිම මුදලක් කැපෙන්නේ නැහැ. කාඩ් එක ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. You will need to put your මේ payment step method එකේදී ඒක and කරන්න payment ඕනේ. settings right here, and you just need to click on no after you've put your methods and everything. You could also click on yes. It's up to you if you want personalized guidance from a Google Ads account strategist. But for me, I'm gonna go with no. So I've changed my payment method to a credit or debit card so that I could set the payment setting to automatic payment, since my other payment method doesn't work for automatic payment. I've just set it to my credit or debit card, and as you can see right here, it says that you'll see a temporary authorization on your card, which is just a common practice to ensure that there are sufficient funds on your account. So just click on submit after that, and just wait for it to load. And boom, as you can see, my account ඒකට has ඔයාගේ been account එක created. මෙහෙම create වෙනවා. And just simply click on continue, and this will pop up. You just simply need to answer it. So is your organization an advertising agency? So for me is no, and who pays for your ads? And you click on yes here, and it will of course vary on who's answering this. So if it's for you, you might have your organization on an advertising agency, and there might be also an agency that pays and invoices you for the ads and stuff. So just simply pick what's applicable for you, and after that just simply click on save and continue, and wait for it to load again, and it'll bring you right here on the page, and that is basically it. මෙතන මෙන්න මේ ඒරියා එකට ඔයගොල්ලන්ව ගේනවා ඊට පස්සේ. හරි. එතනින් ඉඳන් අපි කරගෙන යමු. එතකොට මේක තමයි Google Ads interface එක. අපි කැම්පේන් එකක් ක්‍රියේට් කරන්න මම ඕගොල්ලන්ට මේ ඉන්ටර්ෆේස් එක ලාවට පෙන්නන්නම් කොහොමද අපි මේක in depth යනවා මේ හැම section එකක්ම ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද in depth හැම section එකක්ම මොනවද එතනින් වෙන්නේ කියලා පෙන්නනවා. අපි අදට overview එකක් කොහොමද මේකේ තියෙන sections ටික මොනවද කියලා මම overview එකක් දෙනවා. මේ overview කියන section එකේ ඔයගොල්ලන්ට campaigns run වෙනවා නම් මෙතන බලා ගන්න පුළුවන්. දැනට campaigns run වෙන්නේ නැති හින්දා ඒක මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. campaign එකක් create කරන්න කියලා තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන මේ tags අපිට tag manager use කරලා install කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන e-commerce purchases කියලා තියෙන්නේ, conversion events කියලා තියෙනවා. conversion events තමයි මෙතනින් පෙන්නන්නේ. ඒව ඔක්කොම මේ terms ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති සමහර විට ඒව ඔක්කොම ඉස්සරහට අපි කියලා දෙනවා.
එතකොට මෙතන insights and recommendations කියලා තියෙනවා. අපි දැනට campaigns run කරනවා නම් ඒ run කරන campaigns වලට මොන හරි අලුත් ඒක improve කරගන්න මොන හරි අපිට කරන්න පුළුවන්ද කියලා මේ recommendations කියන section එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒක අපි campaigns run කරනකොට තමයි ඒ ටික පෙන්නන්නේ. එතනට යන section එක මේ recommendations. ඊට පස්සේ අපිට මෙතනින් insights බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ campaigns ටික මෙතන පෙන්නනවා. campaign එක, ad group එක, ads section එක, ඊට පස්සේ campaign groups, ඊට පස්සේ මේ assets යටතේ අපේ campaigns වල assets performances මෙතන පෙන්නන්නේ campaign එකම තමයි assets වල. ඊට පස්සේ මේ assets වලට ගිහිල්ලා අපිට පුළුවන් snippets add කරන්න. ඒ කියන්නේ මේ call location මේක පොඩ්ඩක් අපහැදිලි වෙන්න පුළුවන් දැනට. අපි එකින් එක කරගෙන යනකොට මේ sections campaign එකක් හැදුවට පස්සේ අපි මේ assets කියන section එකට ඇවිල්ලා මෙතන changes කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ campaign එක ඇතුලේ අපි කරපු changes අපිට campaign එක run වෙද්දිත් එළියෙන් කරන්න පුළුවන් මේ assets කියන section එකට ගිහිල්ලා මෙතන උඩින්. ඊට පස්සේ අපි අපේ ad එකට පාවිච්චි කරන keywords මොනවාද කියලා මෙතනින් keywords ටික බලන්න පුළුවන්. අපේ audience එකට අපි මොන වගේ keywords use කරන්න කියලා. ඊට පස්සේ locations, audiences මොන වගේ age range එකක කට්ටියක්ද බැලුවේ, gender එක මොකක්ද, house income එක, ඒ දේවල්, parental status මොනවාද කියලා අපිට මොන වගේ audience එකක්ද අපේ ad එකට interact කරේ කියලා මේ section එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ මේ goals කියලා section එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ conversions යටතේ summary කියලා තියෙනවා. මෙතනින් තමයි අපි conversion events හදන්නේ. කියන්නේ මේ conversion event එකක් කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකේ මොකක් හරි කවුරු හරි ඇවිල්ලා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පර්පස් එක පර්පස් එකක් තමයි අපි වෙබ්සයිට් එකේ වෙන සේල්ස් කොහොමද ට්‍රැක් කරගන්නේ කියලා අපේ ටැග් මැනේජර් එක නැත්නම් අපේ Google Analytics වලින් කොහොමද අපි මොනිටර් කරන්නේ නැත්නම් Google Ads වලින් කොහොමද අපි මොනිටර් කරන්නේ වෙලා තියෙන ඉන්ටරැක්ෂන්ස් කියලා මොනවද කියලා අපි මොනිටර් කරගන්නේ කොහොමද කියන එක ඒ වගේ ඉවෙන්ට්ස් හදාගන්න මෙන්න මේ කන්වර්ෂන් ඉවෙන්ට්ස් අපි හදනවා මෙන්න මේ ඒරියා එකෙන් කන්වර්ෂන් ඇක්ෂන් කියලා මෙතනින් ගිහිල්ලා අපිට පුළුවන් වෙබ්සයිට් කියන එක දීලා link clicks page views sign ups මොනවද උනේ කියලා මෙතනින් ඉස්සරහට අපි ගිහිල්ලා පෙන්නනවා. මේල් සෙක්ෂන් එකේදී මේ ටික කියලා දුන්නොත් අපිට ඒ කියන්නේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැහැ ටැග් මැනේජර් එකයි Google Ads උයි දෙකම එකට යන්න ඕනේ. ඒක අපි ඉස්සරහට කරනවා කොහොමද ඒ දෙකම එකතු කරලා කොහොමද ඒ අපේ ට්‍රැකින් සිස්ටම් එක අපි හදන්නේ කියලා වෙනම සෙක්ෂන් එකේදී කරනවා. මෙතනදී මම ඕවර්විව් එකක් කරගෙන යන්නේ ඉන් ඩෙප්ත් යන්නේ නැහැ. මේ තියෙන අපි හදපු කන්වර්ෂන් ඉවෙන්ට්ස්. එතකොට අපේ වෙබ්සයිට් එකේ වෙන ක්ලික්ස් මොකක් හරි කවුරු හරි ගිහිල්ලා buy now button එක හරි add to cart button එක හරි sign up button එකක් හරි page එකක් හරි view කරොත් ඒක අපි මෙන්න මේ conversion event එක through tag manager එක through මේ connection එක through තමයි track වෙන්නේ. track වෙලා අපිට පෙන්නනවා මෙන්න එක්කෙනෙක් කී දෙනෙක් ක්ලික් කරාද මෙන්න මේ page එකට, කී දෙනෙක් add to cart එක ක්ලික් කරාද, කී දෙනෙක් purchase කරාද කියලා මෙන්න මේ link මෙතනින් අපි හදන link එකෙන් ඒක පෙන්නනවා. මම ලාවට පෙන්නන්නම් කොහොමද මෙතන මෙන්න මෙහෙම මේ අපි හදපු conversion event එකක් මේ options ඔක්කොම අපි create කරනවා. ඒ කරන විදිය ඔක්කොම අපි create කරනවා ඉස්සරහට. ඊට පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා අපි මෙන්න මෙතන මේ තියෙන use Google Tag Manager කියලා අපි මෙතනින් තමයි මේ Google Ads එක Tag Manager එකත් එක්ක integrate කරනවා. website එකත් එක්ක Google Ads integrate කරන්නේ. Google Ads උයි website එකයි සම්බන්ධ කරන්නේ අපි Tag Manager කියන tool එකෙන්. එතකොට Google Ads එකයි Tag Manager එකයි අපි connect කරනවා මෙන්න මේ conversion ID එකයි conversion label එකයි Tag Manager එකට දාලා ඒක කරන විදිය පෙන්නනවා ඉස්සරහට. conversion ID එකයි
කන්වර්ෂන් ලේබල් එකයි අපි ටැග් මැනේජර් එකට දාලා Google Ads උයි ටැග් මැනේජර් එකයි අපි කනෙක්ට් කරනවා. කනෙක්ට් කරලා අපි ටැග් මැනේජර් එක ඕල්රෙඩි වෙබ්සයිට් එකත් එක්ක කනෙක්ටඩ් නිසා වෙබ්සයිට් එකයි Google Ads එකයි වෙබ්සයිට් එකයි Google Ads එකයි කනෙක්ට් වෙනවා. එතකොට ඔහොම දෙයක් තමයි වෙන්නේ. ඊට පස්සේ මේ කන්වර්ෂන් සමරි යටතේ මේ වගේ කන්වර්ෂන් ඉවෙන්ට්ස් කනෙක්ෂන්ස් අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතන tools තියෙනවා planning keyword plan එක තියෙනවා performance plan මේ keyword plan කියලා කියන්නේ මම important sections ටික ඔයගොල්ලන්ට cover කරන්නම් වැඩි හරියක්ම use වෙන sections ටික keyword plan එක අපිට පුළුවන් Google ad එකක් run කරනකොට මොන වගේ search terms ද කට්ටිය search කරන්නේ වැඩි හරියක්ම කියලා අපිට Google එකේ මොන වගේ search terms ද කට්ටිය ගොඩක් search කරලා තියෙන්නේ කියලා අපිට පුළුවන් බලා ගන්න කී දෙනෙක් ඒ search term එක search කරනවාද කියලා. දැන් අපි බලමු company registration in Sri Lanka කියලා අපිට මෙතන company registration කියලා ගහලා මෙතන get results දුන්නාම මේ account එක active නැති හින්දා මෙතන results පෙන්වන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම තියෙනවා company registration කියලා type කරලා මෙතන get results දුන්නාම company registrations වලට මාසෙකට කී දෙනෙක් කොච්චර පිරිසක් ලංකාවේ company registration කියන word එක Google එකේ search කරනවද කියලා පෙන්නනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ search term එකට කොච්චර volume එකක් මාසෙකට කී දෙනෙක් search කරනවද. එහෙමනම් අපිට මේ search term එක මේ company registration කියන keyword එක අපේ campaign එකට දාලා campaign එකට include කරලා එතකොට company registration කියලා කවුරු හරි search කරොත් Google එකේ අපේ ad එක පෙන්නනවා. අපි campaign එකට මේ search term එක දාලා තියෙන නිසා. අපි බලනවා search terms වලට කොච්චර කට්ටියක් බලනවද කියලා මෙන්න මේ Google keyword plan එකෙන් මෙතනින් get results ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කී දෙනෙක් අපේ click මේ කී දෙනෙක් බලලා තියෙනවද කී දෙනෙක් view කරනවද මේ search term එක search කරනවද Google එකේ කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන data manager කියලා එකක් තියෙනවා. data manager කියන section එකේ වෙන්නේ audiences අපි හදාගන්න එක අපේ campaign එක ඇතුළට. campaign එක run වෙන්න audiences හදාගන්නවා අපි. ඒ audience ඒකතකොට ඒ audiences වලට directly විතරක් target කරන්න පුළුවන්. නිකන් Facebook ads වල detail targeting වගේ audiences අපි හදලා target කරනවා වගේ Facebook මේ Google ads වල කරන්න තියෙන්නේ මේ විදියට. ඔව් මෙතන data center merchant center මේ දේවල් link කරගන්න පුළුවන්. summary හරි shared library data manager එකේ තියෙන්නේ connected products අපිට මේ data manager එකෙන් connect කරන්න පුළුවන් තව external platforms Google Ads වලට මේ audience manager එකේ තමයි අපි audiences හදන්න එතන correction එකක් තියෙනවා data manager එකෙන් අපි කරන්නේ එළියේ තියෙන platforms මෙන්න මේ වගේ මේ platforms ඕන එකක් අපිට link කරන්න පුළුවන් Google Analytics YouTube business profile එක HubSpot Google Sheets ඔය ඕන එකක් අපිට link කරන්න පුළුවන් Google Ads එකත් එක්ක ඒ results අපිට මේ Google Ads වල results අපිට මෙතන මේ Google Analytics වලින් බලා ගන්න පුළුවන් නැත්නම් YouTube results අපිට Google Ads වලින් බලා ගන්න පුළුවන් ඒ විදිහට data manager එකෙන් අපි connect කරමු merchant center එක connect කරලා තියෙනවා දැනට කොහොමද merchant center එක කියන්නේ මොකද්ද merchant center එකෙන් මොනවද කරන්නේ ඒක Google Ads වලට connect කරන්නේ කොහොමද connect කරලා මොනවද අපිට කරන්න පුළුවන් කියලා ඉස්සරහට අපි කතා කරනවා audience manager කියන section එකට ගිහිල්ලා මෙතන අපිට පුළුවන් audiences හදාගන්න මේ ඔක්කොම හදන විදිය කියන මේ පොඩි overview එකක් විතරයි දෙන්නේ data segments කියලා තියෙනවා ඊට පස්සේ audiences තියෙනවා custom segments අපිට හදන්න පුළුවන් audiences හදන්න පුළුවන් all website visitors Google Ads වලින් website එකට කී දෙනෙක් ගියාද ගිය amount එක ගිය
විසිටර්ස්ලව අපිට ආයෙත් රීටාගට් කරන්න පුළුවන්. එතකොට මේ රීටාගටින් කරන්න ඔඩියන්ස් එකක් තමයි ඔඩියන්ස් මැනේජර් එකෙන් අපි හදන්නේ. හරි. අපි දැන් කැම්පේන් එකක් ක්‍රියේට් කරමු. මම ක්‍රියේට් කැම්පේන් යනවා. ඊට පස්සේ කැම්පේන් යන්න ඊට පස්සේ අපිට මෙතන ඔබ්ජෙක්ටිව් එක දීලා තියෙනවා අපිට සේල්ස් කරන්න පුළුවන්. සේල්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් නම් අපි සේල්ස් තමයි ගන්නෙ. ඔන්ලයින්ම පර්චේස් කරන්නේ ඔන්ලයින් ඉන්ටර්නෙට් එක හරහාම කාඩ් එක දාලා පේ කරලා පර්චේස් එක වෙනවා නම් අපි සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එක තමයි ටාගට් කරන්නේ. ඒක සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එකට තමයි අපි යන්න ඕනේ. ඊට පස්සේ ලීඩ්ස් කියන එකට ගියොත් එහෙම අපිට වෙබ්සයිට් එකට එන ෆෝම් ෆිලිංස් කන්ටැක්ට් අස් කියන පේජ් එක ෆිල් කරලා අපිට ලීඩ් එකක් දෙනවා ජෙනරේට් කරගන්නවා නම් ලීඩ්ස් කියන එකට යන්න ඕනේ. අපේ තියෙන්නේ ඔන්ලයින් අපේ බිස්නස් එකේ සර්විස් එකක් නම් ප්‍රොවයිඩ් කරන්නේ. අපි ලීඩ්ස් වලට තමයි යන්නේ. මොකද අපිට කස්ටමර්ස්ලාගේ කන්ටැක්ට් ඩීටේල්ස් තමයි කලෙක්ට් කරගන්න ඕනේ. ඒගොල්ලන්ට ආයි කෝල් කරන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ලීඩ්ස් වලට යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙබ්සයිට් ට්‍රැෆික් එක ගෙන්න ගන්න. මේ වෙබ්සයිට් ට්‍රැෆික් කියන ඔප්ෂන් එකෙන් ගිහලා ඊට පස්සේ ඇප්ස් ප්‍රමෝට් කරගන්න පුළුවන්. ඇප් එකට ඇප් එකට ක්ලික්ස් ගන්න පුළුවන්. ඇප් එක විව් කරව ගන්න පුළුවන්. ඇප් ප්‍රොමෝෂන්ස් වලින් awareness and consideration බ්‍රෑන්ඩ් එකකට අවශ්‍ය awareness and consideration නම් කරන්නේ මෙතනින් ඒක පුළුවන්. local store visits and promotions මෙතනින් පුළුවන්. කිසිම ගයිඩන්ස් එකක් නැතුව ඔබ්ජෙක්ටිව් එකක් නැතුව තනියෙන් කැම්පේන් එකක් වුණත් බිල්ඩ් කරන්න පුළුවන් මේ ඔප්ෂන් එකෙන්. අපි දැනට මේ ලීඩ්ස් කියන ගෝල් එකෙන් කරගෙන යන් සේල්ස් උත් කරන අපි ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් එකක් ලින්ක් කරලා ප්‍රොඩක්ට් එකක් සෙල් වෙන්න දාලා ඒ ප්‍රොඩක්ට් එකට සේල්ස් කැම්පේන් එකකුත් අපි රන් කරනවා. මේ සේල්ස් කියන ඔබ්ජෙක්ටිව් එක අපි ඉස්සරහට කරනවා. ප්‍රැක්ටිකලි WordPress වෙබ්සයිට් එකක කොහොමද ඔන්ලයින් සේල් එකක් වෙන්නේ ඇඩ් එකකින් කියන එක අපි පෙන්නනවා. එතකොට දැනට මේ ලීඩ්ස් කියන ඔබ්ජෙක්ටිව් එකෙන් ගිහිල්ලා මෙතන කන්වර්ෂන් ඉවෙන්ට්ස් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි හදපු කන්වර්ෂන් ඉවෙන්ට්ස්. එතකොට මේ සෙක්ෂන් එක මම ටිකක් පැහැදිලි කරන්නම් ඉස්සරහට. දැනට මෙහෙම තියන්න මේ සෙක්ෂන් එක මෙහෙම තියලා කන්ටිනියු යනවා අපි. ඊට පස්සේ අපෙන් අහනවා performance max ද කැම්පේන් එකක් දෝනේ, සර්ච් කැම්පේන් එකක් දෝනේ, වීඩියෝද, ඩිස්ප්ලේද, shoppingද, demand genද මොකක්ද ඕන කැම්පේන් එක කියලා අපෙන් අහනවා. performance max කැම්පේන් එකක් කියලා කියන්නේ ගොඩාක් ක්‍රියේටිව්ස් 20ක් විතර අපි දානවා. ඒ හැම ක්‍රියේටිව් එකක්ම ඩිස්ප්ලේ ඇඩ් එකේ, සර්ච් ඇඩ් එකේ, YouTube එකේ හැම තැනම මෙයා පෙන්නනවා. සැරෙන් සැරේට එකම යූසර්ට යන හැම තැනම අපේ ප්‍රොඩක්ට් එක නැත්තම් සර්විස් එකට අදාළව ඇඩ්ස් පෙන්නනවා. අපි ඒකට ගොඩාක් ඇඩ්ස් මේ ක්‍රියේටිව්ස් අප්ලෝඩ් කරන්න ඕනේ performance max කැම්පේන් එකේදී. ආර්ට්වර්ක්ස් අපි අප්ලෝඩ් කරනවා performance max කැම්පේන්ස් වලට ගිහිල්ලා ආර්ට්වර්ක්ස් ගොඩාක් අපි අප්ලෝඩ් කරනවා, වීඩියෝස් අප්ලෝඩ් කරනවා. එතකොට ඒවා මෙයා සැරෙන් සැරේ එකම යූසර්ට යන හැමතැනම පෙන්වන්න පටන් ගන්නවා. ඒක තමයි මේ performance max කැම්පේන් එකකදී වෙන්නේ. සර්ච් කැම්පේන් එකකදී අපි සාමාන්‍යයෙන් දන්න විදිහට Google search එකක් කරාම එතනට search results වලට එන search results වලට උඩින් sponsored කියලා වැටෙන කැම්පේන් එකක් තමයි search campaigns වලින් අපි කරන්නේ. demand gen කියලා අපි යන්නේ visual representations, YouTube ads, images, video ads වලට වෙනම demand gen කියලා යනවා. ඒක ඒගොල්ලන්ගේ data driven ක්‍රමයක්. sales සාමාන්‍යයෙන් performance එක වැඩි වෙනවා visually represent කරන advertisements වලට. video ads and display ads දෙකම use වෙලා run වෙන campaign එකක් තමයි demand gen කියලා කියන්නේ. video ads කියන්නේ YouTube එකේ අපිට පෙන්වන sponsored advertisements තමයි run කරන්නේ video ads වලින්. display ads වලින් තමයි ඔයගොල්ලෝ දැකලා ඇති website එකකට ගියාම banners තියෙනවා, Google එකෙන් ads run කරලා boxes වල images එක්ක ads තියෙනවා display ads websites වලට ගියාම. ඒවා තමයි මේ display ads වලින් run කරන්නේ. shopping ads වලින් මොකක් හරි product එකක් search කරොත් sponsored කියලා ඒ product එක Google එකේ උඩින් පෙන්නනවා. ඒවා තමයි shopping ads වලින් කරන්නේ. අපි දැනට search ad එකක් තමයි කරන්නේ.
simply search ad එකක් අපි කරන විදිය බලමු. ඊට පස්සේ search කියන එක ක්ලික් කරලා ටික වෙලාවක් ඉන්නකොට පහළට ඒ ඊතුරු ටික හරි. ඊට පස්සේ select the way you would like to reach your goal. අපිට ඕනේ website visits වලින් contact form එක fill වෙන්නද, phone calls වලින්, store visits වලින්, lead form submission එකකින්ද වෙන්න ඕනේ කියලා අහනවා. එතකොට අපි මෙතන දාමු website එකේ අපේ contact form එකක් තියෙනවා කියලා අපි හිතමු website visits කියලා දාමු. ඊට පස්සේ website එකේ name එක ආයෙ ඉල්ලනවා. අපි දාමු website එකක් දාලා continue කරමු. අපිට අපේ visits අදාළ website එක දාන්න ඕනේ. visits එන්න ඕන අදාළ website එක දාලා continue කරන්න. ඊට පස්සේ කැම්පේන් එකට නමක් දෙන්න පුළුවන්. දීලා කන්ටිනියු කරන්න. ස්ටාර්ට් නිව් දෙනවා මම. අලුතෙන්ම කැම්පේන් එකක් අපි හදමු. හරි. මෙතන අහනවා මොනවාද අපිට අවශ්‍ය conversions clicks the impressions ද මොනවාද අපිට ඕනේ කියලා අහනවා. අපිට ඕනේ conversions. එතකොට මේ conversions අපි click කරනවා. අපිට target cost per acquisition කියලා කියන්නේ එක click එකක් නැත්නම් එක form submission එකක් එක contact form filling එකක් කරගන්න මම කීයක් වියදම් කරන්න කැමතිද කියලා අපිට මෙතනට දෙන්න පුළුවන්. මම ඩොලර් එකක් කැමති, දෙකක් හෝ 750ක් කැමති, මම කැමති මෙන්න මේ amount එක වියදම් කරලා එක ක්ලික් එකක් ගන්න තමයි මම කැමති කියලා අපිට දාන්න පුළුවන්. නමුත් අපි අලුතෙන්ම කැම්පේන් එකක් රන් කරද්දී අපි මෙතනට දෙන්න හොඳ නෑ amount. මේ best practices මෙතනට amount එකක් දෙන්න හොඳ නෑ. මොකද අපි ඇත්තටම දන්නේ මේ product එක නැත්තම් service එක Google Ads වල මොන විදිහටද perform කරන්න කියලා. සාමාන්‍යයෙන් කොච්චර වියදමක් දරන්න ඕනේද අපි එක ක්ලික් එකක් ගන්න කියලා අපි දන්නේ නැත්තම් සහ මුලින් කරද්දී අපි දන්නේ නැති නිසා අපි මෙතනට මුකුත් දාන්නේ නෑ. ඒක මෙන්න මේ විදිහට අන්ටික් කරලම තියෙනවා. අපි ටික කාලයක් කැම්පේන් එක රන් කරනකොට අපි දන්නවා එක ක්ලික් එකකට කොච්චර කීයක් වියදම් වෙනවද කියලා අපේ කැම්පේන් එකේ පෙන්නනවා. එතකොට ඒ බලන විදිහ අපි ඉස්සරහට පෙන්නනවා. කැම්පේන්ස් රන් කරලා පෙන්නනවා කොහොමද ඒ ක්ලික් එකකදී කොච්චර වියදමක්ද යන්නේ කියලා බලා ගන්න විදිහ. එහෙම අපි දැනගත්තට පස්සේ අපිට පුළුවන් හරි දැනට රන් වෙන කැම්පේන්ස් වල කැම්පේ එක ක්ලික් එකකට අපි ඩොලර් එකක් තමයි වියදම් කරන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම මෙතනට ඩොලර් 1 දානවා. එතකොට මෙයා මේක එක්සීඩ් කරන්නේ නැති වෙන්න කොහොම හරි මැනේජ් කරගෙන යනවා. හැබැයි අපි අපේ කැම්පේන් එක ක්ලික් එකකට ඩොලර් 2ක් 3ක් වගේ යන කැම්පේන් එකක් නම් අපි මෙතනට 1 කියලා දැම්මොත් මේ කැම්පේන් එක perform කරන විදිය ක්ලික්ස් එන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක ජෑම් වෙනවා. මොකද මෙතන අපි සාමාන්‍යයෙන් එක ක්ලික් එකක් යන ඩොලර් 3ක් විතර යනවා මේ ප්‍රොඩක්ට් එකට. නමුත් අපි මෙතන $1 කියලා මෙතන මෙයාට ටාගට් එකක් දීලා තියෙනකොට එයාට ඒක ජෙනරේට් කරගන්න බෑ. ඒ නිසා මේ රිසල්ට්ස් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි මුලින්ම ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි මාකට් එකට දාලා ටෙස්ට් කරද්දී ටාගට් කොස්ට් per acquisition එකක් දාන්නේ නැත්තේ. හරි. ඊට පස්සේ මේක අන්ටික් කරනවා. ඊට පස්සේ මෙතනත්
මේකත් ඒ වගේ use maximize conversion value bid strategy set a target return on ad spend අපි මේවා මුකුත් දාන්නේ නැහැ අලුතෙන් ක්ලික් කරන කැම්පේන් එකක් නිසා මේවා ඔක්කොම අන්ටික් කරලා තියන්න. ඊට පස්සේ අපි next යනවා. ඊට පස්සේ මෙයා අහනවා display network එකේද search network එකේද කරන්න ඕනි කියලා. දැන් අපි display ad එකක් නෙමෙයි නිසා අපි search network එක විතරක් choose කරනවා. display ad එකක් නම් display network උත් choose කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ ඕන country එක target location එක country එක choose කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙයා තියෙනවා presence or interest people in regularly in or who've shown interest in your included locations. මේ අපේ already මේ locations වලට මේ interest අපි දෙන interest වලට කැමති කට්ටියව target කරනවා මෙයා. නැත්තම් ඒ interest නැති සාමාන්‍ය audience එකකට target කරන්න ඕන නම් මේ presence කියලා යන්න පුළුවන්. presence or interest ගියොත් interest එකක් target කරනවා. ශ්‍රී ලංකා කියන ලොකේෂන් එක අපි දෙනවා. එතකොට ඒ කියන්නේ මේ ඉන්ට්‍රස්ට් එක අපේ මේ ප්‍රොඩක්ට්ස් වල අපි මේ ඇඩ්වර්ටයිස් කරන ප්‍රොඩක්ට් එකට ඉන්ට්‍රෙස්ටඩ් අයව මෙයා ටාගට් කරනවා. මේ presence and interest තමයි රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට ලැන්ග්වේජ් එක දෙන්න පුළුවන්. කැමති ලැන්ග්වේජ් එකක් දෙන්න පුළුවන්. සිංහල නම් සිංහල සිංහල නෑ මේකේ ඉංග්ලිෂ් කියන ලැන්ග්වේජ් එක තමයි අපිට දෙන්න වෙන්නේ. all languages යන්න. ඒ නිසා එතකොට ඔක්කොම languages ලංකාවේ ඉන්න ඕනම language එක කෙනෙක්ට පුළුවන් බලන්න. වෙනම targeting එකක් තියෙනවා නම් එතකොට all languages ගියාම සිංහලත් මේ include වෙනවා. ඔයා ලංකාවේ කට්ටියට target කරනවා නම් all languages කියන එක යන්න. ඉංග්ලිෂ් කතා කරන අයට විතරක් ටාගට් කරනවා. ඉංග්ලිෂ් කියලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ audience segments කියන area එකේ තමයි අපි targeting කරන්නේ. අපි අර ඉස්සෙල්ලා පෙන්නුව audience manager එකේ ගිහිල්ලා අපි custom audiences හැදුවනේ. custom segments අපි හදලා ඒ segments මෙතන පෙන්වන්න පටන් ගන්නවා. අපි එතන හදපු segments එතන හදලා තියෙනවා නම් segments මෙතන පෙන්වනවා. එතකොට ඒවා අපිට මෙතනින් ක්ලික් කරලා audiences හදා ගන්න පුළුවන්. බලමු මේක load වෙලා එයි. හරි. මෙතන අපි මෙතන අපේ audiences තියෙනවා නම් මෙතන ටික වෙලාවක් ගියාම පෙන්නනවා. ඊට පස්සේ අපිට මේ targeting කියන toggle එක press කරලා අපිට මේක මේ click කරලා අපිට එතකොට targeting එකක් තමයි වෙන්නේ. මෙතන observations ගියොත් එයා ඒ targeting එකට අමතරව තව යන්න පුළුවන් කැමති කට්ටිය කියලා එයාට AI එකට අඳුන ගන්න පුළුවන් නම් එයා එතනින් පිටත් යනවා. මේ තියෙන්නේ මෙතන ආවා. මෙතනින් අපිට පුළුවන් කැමති section එකක් මොන වගේ targetings ද අපි කරන්න කැමති කියලා මොන වගේ අපි educational product එකක් නම් business education යනවා. tourism මොන හරි නම් මේ travel vehicles and transportation, kitchen, homeowners මේ වගේ අපිට technology නම් එහෙම travel අපිට education ඒ වගේ අපිට කැමති targeting එකක් කරන්න පුළුවන් මෙතනින් choose කරලා. එතකොට මේ වගේ sections වලට කැමති කට්ටියට තමයි target වෙන්නේ. මේ වගේ demographics වලට කැමති අයව target වෙනවා. ඊට පස්සේ මෙතන broad match keywords කියන්නේ අපි Facebook එකේ අපි Google එකේ මොන හරි මට විනාඩියක් දෙන්න.
ඔව් අපි බ්‍රෝඩ් මැච් කීවර්ඩ්ස් වලට ගියාම අපිට පෙන්නනවා මේ මොකක් හරි සර්ච් ටර්ම් එකක් හිතන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් කියලා සර්ච් කරොත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඉන් ශ්‍රී ලංකා කියලා කවුරු හරි සර්ච් කරත් අපේ ඇඩ් එක පෙන්නනවා. දැන් අපි දාලා තියෙන කීවර්ඩ්ස් දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අපේ ප්‍රොඩක්ට් එකට අනුව අපි කීවර්ඩ්ස් දානවනේ. මොකක් හරි සපත්තුවක් විකුණන්න කරනවා shoes in ශ්‍රී ලංකා හරි මොනවා හරි අපේ keywords දානවා අපි මෙතන ඉස්සරහදී අපි keywords දානවා. ඒ දාන keywords broad match keywords නම් broad match keywords නම් shoes in ශ්‍රී ලංකා for low price කියලා කවුරු හරි search දැන් අපි දාන keyword එක shoes in ශ්‍රී ලංකා වෙන්න පුළුවන්. එතකොට කවුරු හරි දැම්මොත් shoes in ශ්‍රී ලංකා for low price කියලා ඒත් අපේ ඇඩ් එකම පෙන්නනවා. මොකද broad match කියලා කියන්නේ අපේ keyword එක වටේ තව words මොන හරි තිබ්බොත් ඒත් පෙන්නනවා. phrase match කියලා කියන්නේ ඒක ඒ දෙකේ මැද සාමාන්‍යයෙන් in middle broad match එක සහ matches තුනක් තියෙනවා broad match, phrase match, exact match කියලා. exact match කියලා කියන්නේ ඒ shoes in ශ්‍රී ලංකා කියලාම search කරන්න ඕනේ අපේ ad එක පෙන්වන්න. නැත්තම් බෑ. අපේ ad එක පෙන්වන්නේ නැහැ. broad match කියලා කියන්නේ අර වගේ shoes in ශ්‍රී ලංකා for low price කියලා කවුරු search කරත් ඒත් අපේ ad එක පෙන්වනවා. phrase match කියලා කියන්නේ ওই දෙක මැද ලොකුවට exact match වෙන්නත් ඕනේ, ලොකුවට broad වෙන්නත් ඕනේ. එහෙම කවුරු හරි search කරොත් අපේ ad එක පෙන්වනවා. ඒතකොට අපි සාමාන්‍යයෙන් best practices විදිහට ගොඩාක් use කරන්නේ මේ broad match කියන keyword එක. අපිට exact match use කරන්නත් පුළුවන්. keyword match types මෙතනින් off කරන්නත් පුළුවන්. හරි. අපි broad match on කරලා තියමු. ඊට පස්සේ next ගියාම final URL එක දාලා අපිට මෙතන product එක ගැන පොඩි විස්තරයක් දෙන්න පුළුවන්. product එක ගැන විස්තරයක් කරන්න ඕනේ. ඊට පස්සේ මේක මම දැනට skip කරනවා. ඊට පස්සේ මෙතන තමයි අපේ keywords ටික දාන්න තියෙන්නේ. අර මම කිව්වා වගේ shoes in ශ්‍රී ලංකාද, business registration ද, මෙතන තමයි අපි keywords දාන්න ඕනේ. අර keyword planner එකේ අපි ගිහිල්ලා search කරලා මෙන්න මෙච්චර කට්ටියක් මාසෙකට මෙන්න මේ keyword එක search කරනවා කියලා අඳුනගත්තට පස්සේ අපි මේ keyword එක ගෙනල්ලා මෙතන type කරනවා. එතකොට මේ keyword එක Google එකේ search කරාම අපේ මේ ad එක පෙන්වන්න පටන් ගන්නවා. මෙතන තමයි අපි keywords දාන්නේ. මේ විදිහට keywords මෙතනට අපිට keywords දාන්න පුළුවන් ගොඩක්. keywords සාමාන්‍යයෙන් 20ක් 30ක් වුණත් දාන්න පුළුවන්. එහෙම දාලා අපි continue කරනවා ad එක. ඊට පස්සේ මෙතන ad strength එක එහෙම පෙන්නනවා අපේ headlines ඒ ටික බලලා. මෙතන headlines ඒගොල්ලෝ suggest කරනවා. එතකොට මේ headline එකේදී වෙන්නේ මෙන්න මේක තමයි headline එක කියලා කියන්නේ. ad එකේ ඉස්සරහා wordings ටික මෙතන එන topic එක. දැන් අපි බලමු. මම Google search එකක් ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නනවා. මෙන්න මේක තමයි headline එක. මේක තමයි headline එක කියලා කියන්නේ.
මම බැලුවා ඇඩ්ස් පෙන්නනවාද කියලා. හරි මේ තියෙන ඇඩ් එකක්. මේ මෙන්න මේ දැන් මේ වගේ ඇඩ්ස් තමයි රන් වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි හෙඩ්ලයින් එක කියලා කියන්නේ. මෙන්න මේ හෙඩ්ලයින් එක තමයි අපි මෙන්න මෙතන ටයිප් කරන්න ඕනේ. මෙන්න මෙතන මෙන්න මේ හෙඩ්ලයින් එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඒ වගේ හෙඩ්ලයින්ස් කිහිපයක්ම අපිට දෙන්න පුළුවන්. ගොඩක් හෙඩ්ලයින්ස් දෙන තරමට හොඳයි. මෙතන ඇඩ් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ඊට පස්සේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක මෙන්න මෙතන තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. මෙන්න මේක. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක මේක. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක අපිට කැමති ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකට ගැලපෙන. ඊට පස්සේ මෙතන ඩිස්ප්ලේ පාත් එක මෙතනට අපිට කැමති වර්ඩින් එකක් දෙන්න පුළුවන්. එතකොට එයා ඒක මේ මෙතන අපේ ලින්ක් එක ඉස්සරහින් පෙන්නනවා පාත් එකක්. මෙන්න මේ පාත් එකක් පෙන්නනවා. මේ ඇඩ් එකට පාත් එකක් පෙන්නනවා. මේ විදිහට මෙතන දුන්නාම කැමති නම් අපිට ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ descriptions ඊට පස්සේ මේ site links කියලා තියෙනවා. මේ site links කියලා කියන්නේ මම පෙන්නනවා මොනවද site links කියන්නේ කියලා. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති ඇඩ් එකට යටින් තව sections තියෙනවා. මේ site links දාන එක ගොඩාක්ම වැදගත්. මොකද එතකොට අපේ ඇඩ් එක කැපිලා පේනවා. මේ ඇඩ් එක කැපිලා පේනවා මේ ලොකු ඒරියා එකක අපේ ඇඩ් එක පෙන්නනවා. එතකොට ඇහැට පේන ප්‍රමාණය වැඩි. එතකොට කට්ටිය මේක දකින්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට site links දාන්න එක හොඳයි. අපිට පුළුවන් about us affiliate program එකක් තියෙනවා. login නැත්නම් product එකක් ගැන වුණත් අපේ discounts මොන හරි තියෙනවා නම් ඒ ඕන එකක් මෙතන site links වලින් දාන්න පුළුවන්. මෙතන මෙන්න මේ විදිහට site links අපිට add කරන්න පුළුවන්. ඊට පස්සේ site link එකේ නම් main wording එක ඊට පස්සේ ඒකට අවශ්‍ය description එකක් අපිට මෙහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ එතනට අවශ්‍ය URL එකක් දෙන්න පුළුවන්. site link ඔය වගේ 4ක් add කරන්න පුළුවන්. තව add කරන්න පුළුවන්. ඊට පස්සේ ඕක තමයි site links වලින් කරන්නේ. ඊට පස්සේ මෙතන call outs වලින් අපිට පුළුවන් මම පෙන්නනම් call outs කියන්නේ මොකක්ද කියලා මොන වගේ section එකක්ද කියලා. මෙන්න මේ විදිහට ඒ ඇඩ් එක යටින් තව අපි world wide delivery, free shipping, affordable prices, trial, free ඒ වගේ අර options අපි දෙන extra services අපිට call outs වලින් පෙන්වන්න පුළුවන් අපේ product එකට interest එක වැඩි කරන්න. මෙන්න මෙතනින් තමයි call outs යන්නේ. description එකට යටින්. ඊට පස්සේ ওই ටික තමයි අපිට හදන්න තියෙන්නේ. මේ ඔක්කොම tracking වලදී අපි use කරන templates මේ tracking part එක අපි ඉස්සරහට යනවා. මේක in depth යන්න ඕන නිසා අපි ඉස්සරහට කරනවා tracking part එකදී මේ ඔක්කොම මෙතන tracking area එක කොහොමද cover වෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ next කරන්න. ඊට පස්සේ අපිට budget එකක් දෙන්න තියෙන්නේ මෙතනින් custom budget එකක් අපිට දෙන්න පුළුවන්. දවසට කොච්චරද daily budget එක අපි දෙන්න daily budget එක දුන්නා. next කරා. ඊට පස්සේ ආ review කරනවා. ad එක review වෙලා ad එක start කරන්න පටන් ගන්නවා. මම next කරන්නේ නැහැ මොකද අපිට මේක submit publish කරන්න ඕනේ නැති නිසා. ඒකට ওই විදිහට තමයි Google ad එකක් අපි run කරන්නේ. හරි. Google ad එකක් normally setup කරන විදිය මේ. අපි performance max campaign එකක්, display campaign එකක්, shopping campaign ඔය ඔක්කොම run කරමු. ඒ කරන විදිය පෙන්නනවා. මම පොඩි idea එකක් දුන්නේ Google ad එකක් run කරන විදිය. ඊට පස්සේ මම tag manager වලට යනවා. tag manager පොඩි overview එකක් දෙනවා. අපි Saturday class එකේදී tag manager එක in depth යමු. සම්පූර්ණයෙන්ම tag manager එක තව මීට වඩා ඇතුළට අපි ගැඹුරට යමු. tag manager එකේ. එතකොට මේ විදිහට tag manager
ටැග් මැනේජර් account එකක් හදන විදිය මම පෙන්වන්නම්. දැනට අපි මේ overview එක බලමු. මම Saturday class එකේදී ටැග් මැනේජර් එක කොහොමද setup කරගන්නේ කියලා පෙන්නනවා. එතකොට මෙතන මේ උඩින් තියෙනවා ටැග් මැනේජර් කියලා. මෙතන අපේ වෙබ්සයිට් එක පෙන්නනවා. අපේ වෙබ්සයිට්ස් අපි මෙතන ලින්ක් කරගන්න පුළුවන්. ලින්ක් කරගන්න ඒ ඔක්කොම අපි කතා කරමු. මම පොඩි quick overview එකක් දෙන්නේ. එතකොට මේ tag manager එකේ මෙතන අපි new tags කියලා තියෙනවා, description කියලා තියෙනවා. මේ විදිහට tags මොනවාද අපි හදපු tags ඒවා තියෙනවා. එතකොට මේ tag එකක් කියලා කියන්නේ කෝඩ් එකක්. මොකක් හරි වෙබ්සයිට් එකකින් අපිට කෝඩ් එකක් දෙනවා. ඒ කෝඩ් එක අපි tag manager එකට දාන්න ඕනේ ලින්ක් කරගන්න. දැන් අපේ වෙබ්සයිට් එක අපි WordPress වලින් වෙබ්සයිට් එකක් හැදුවොත් ඒ අපි tag manager tool එකක් තියෙනවා WordPress වලට install කරන්න. ඒ ඔක්කොම පෙන්නනවා ඔයගොල්ලන්ට කරන විදිය. මේ පොඩි overview එකක් මම පොඩි section එකක් මේ පෙන්නන්නේ tag manager එක ගැන පොඩි intro එකක් දෙනවා අද එච්චරයි. WordPress වලින් WordPress කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකනේ. අපේ වෙබ්සයිට් එක අපි හදන්නේ WordPress කියන platform එකේ. WordPress වලින් වෙබ්සයිට් එකක් හදන විදිහත් අපි මේ program එකේදී WordPress වෙබ්සයිට් එකක් සාමාන්‍ය e-commerce වෙබ්සයිට් එකක් හදන විදිය පෙන්නනවා. කොහොමද හදාගන්නේ කියලා. ඒ විදිහට WordPress වලින් වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ අපි මේ tag manager කියලා tool එකක් WordPress වලට install කරලා මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ කෝඩ් එක අපි මෙන්න මෙතනින් තමයි මේ කෝඩ් එක ගන්නෙ. මේ කෝඩ් එක අපි අපේ WordPress වලට copy කරලා paste කරනවා එක තැනක. ඊට පස්සේ අපේ website එකයි tag manager එකයි link වෙනවා. දැන් website එකයි tag manager එකයි link වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ tags කියලා වෙනමම tags හදනවා. ඒ tags කියලා කියන්නේ මෙන්න මේ වගේ codes වලට වෙන එක websites වලින් code දෙනවා. මේ වගේ codes දෙනවා websites වලින්. එතකොට මේ codes අපි අරගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් tag කියලා ගිහිල්ලා tags වලට ගිහිල්ලා new tag එකකට ගිහිල්ලා tag configuration ගිහිල්ලා අපි Google Ads වලින්ද tag එක ගන්නෙ, Google Analytics වලින්ද tag එක ගන්නෙ, මෙන්න මේ platforms මොනවාද. ඊට පස්සේ අපි Facebook වලින් ගන්නවා නම් අපි මෙතනට custom HTML යන්න පුළුවන්. ඊට පස්සේ මේ conversion link එකෙන් යන්න පුළුවන් Facebook ads වලට නම්. එතකොට අපි මෙතන Google Ads වල tag එකක් නම් මෙතන Google Ads කියලා ගිහිල්ලා conversion tracking මේ තියෙන conversion tracking වලට පුළුවන් අපිට Google Ads remarketing වලට tags හදන්න පුළුවන්. මේ tag එකක් කියලා කියන්නේ මෙන්න මේ conversion දැන් මම ඉස්සෙල්ලා Google Ads වල ඔයගොල්ලන්ට පෙන්නුවා conversion event එකක් හදලා ඒක Google tag කියලා Google tag manager කියලා තිබ්බා මේ conversion ID එකේ conversion label එකයි දාන්න. මෙන්න මෙතනට තමයි මේ දෙක දාන්නේ. දාලා මෙතන save කරාම මෙන්න මෙහෙම tag එකක් create වෙනවා. tag එකක් create වෙනවා. එතකොට Google Ads එකයි tag manager එකයි link වෙනවා ඒ conversion event එකට. එතකොට Google tag manager එකයි website එකයි link වෙලා තියෙන නිසා එකට link කරලා තියෙන නිසා ඒ website එකේ වෙන interactions Google Ads එක track කරන්න පටන් ගන්නවා. අපි Google Ads එක tag manager එකට connect කරා, tag manager එක website එකට connect කරා. එතකොට website එකේ interactions Google Ads එක track කරන්න පටන් ගන්නවා. එතකොට මේ conversion link ගිහිල්ලා Google tag ගිහිල්ලා අපිට tags create කරන්න පුළුවන්. ඊට පස්සේ මේවා ඔක්කොම in depth අපි කරමු. මේ පොඩි overview එකක් දෙන්නේ tag manager කියන්නේ මොකද්ද, මේකෙන් මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා පොඩි idea එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ මේ trigger කියන එකෙන් ගිහිල්ලා අපිට පුළුවන් ඒ tag එකෙන් මොන page එකද අපිට trigger කරගන්න ඕනේ, මොන ඒ website එකේ මොන page එකද මොන buttonsද මොනවාද අපිට trigger කරගන්න ඕනේ. tag එක කියලා කියන්නේ මේ දෙක connect කරන code එක.
ට්‍රිගර් එක සිද්ධ වෙන්න ඕන මේන් කනෙක්ෂන් එක තමයි ටැග් එකෙන් අපි හදන්නේ. ටැග් එකෙන් මේන් කනෙක්ෂන් එක හදාගත්තට පස්සේ අපි ට්‍රිගර් කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා මොන pagesද වෙබ්සයිට් එකේ මොන තැන්ද මොන පොයින්ට්ස්ද අපිට තව ට්‍රිගර් කරගන්න ඕනේ. ට්‍රිගර් කරගන්න ඕනේ කියලා කියන්නේ මොන පොයින්ට්ස්ද නිකන් අපි ට්‍රිගර් කියලා කිව්වොත් පත්තු කරනවානේ. පත්තු කරනවා කියන්නේ ඒක ඔන් කරන්නේ කොහොමද? කනෙක්ෂන් එක හැදුවට පස්සේ අපි මොන ට්‍රැකින් එකක්ද අපිට කොතනද ට්‍රැකින් එක වෙන්න ඕනේ කියලා ට්‍රිගර් එකක් තමයි ඒක ඔන් ස්විච් එක ඔන් කරන ස්විච් එකක් තමයි අපි ට්‍රිගර් එකක් කියලා දාන්නේ. එතකොට අපි එතන ඔන් ඕෆ් කරන්න පුළුවන්. ඔන් වෙලා තමයි තියෙන්නේ. ඔන් ට්‍රිගර් එක ඔන් කරන්න ස්විච් එකක් තමයි මේ ට්‍රිගර් කියන ඔප්ෂන් එකෙන් අපි හදන්නේ. මෙතන අපිට all pages දෙන්නත් පුළුවන්. එතකොට හැම page එකකටම ගියොත් ඒක track වෙනවා Google Ads වල. නැත්තම් අපිට මෙතන වෙනම specifically දෙන්න පුළුවන් custom events වලින් මෙහෙම අපිට මෙතන event එකට නමක් දීලා අපිට පුළුවන් page URL නම් page එකේ URL එක දාලා page URL එකේ page URL එක start කරන්නේ starts with අපි දාමු. නැත්නම් contains තියමු. contains page එකේ දැන් මේ URL එකේ accounts කියලා තියෙනවනේ මෙතන. accounts තියෙනවා, container කියලා තියෙනවා, containers කියලා තියෙනවා, workspace කියලා තියෙනවා. අපිට පුළුවන් මේ URL එකේ තියෙන ඕනම wording එකක් මෙතනට දාන්න. අපි accounts කියන එක දාමු. දැම්මහම මේ දාලා මෙතන මේක දාන්න ඕනේ. දාලා save කරාම මෙන්න මේ URL එක කවුරු හරි URL එකට ගියොත් මෙන්න මේ accounts කියන word එක trigger වෙනවා. එතකොට switch එක on වෙනවා. මෙන්න මේ link එක කවුරු හරි මේ link එකට ආවොත් මේ tag ගාලා මේ tag manager එකයි Google Ads උයි website එකයි ඒ හදපු tag එක through trigger එක trigger වෙනවා. එතකොට මේ accounts කියන එක accounts කියන link එකට ගිය නිසා ඒකට internet data යන්න පටන් ගත්ත නිසා එයා tag ගාලා trigger වෙලා මෙතන එකක් කියලා පෙන්නනවා. එතකොට මේ trigger එකෙන් කරන්නේ මෙන්න මේ මොකකට ගියාමද trigger එක වෙන්න ඕනේ කියලා identify කරගන්න එක තමයි අපි මෙතනින් කරලා save කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ දෙයක් තමයි tracking එකේදී ඒක track කරගන්න අපිට පුළුවන් මේ වගේ links වලින් buttons වලිනුත් පුළුවන් ඒ track කරගන්න පුළුවන් හැම option එකක්ම අපි කතා කරමු. එතකොට මෙන්න මේ විදිහේ දෙයක් තමයි tag manager එකෙන් අපි කරන්නේ. website එකේ වෙන interactions ඔක්කොම අපි tag manager එකට connect කරගන්නවා. ඊට පස්සේ ඒ data ටික අපිට පුළුවන් Facebook pixel එකෙන් ගන්න පුළුවන් data. එතකොට මේ data collect කරන එකක් තමයි මේ tag manager එකෙන් කරන්නේ. website එකෙන් data collect කරනවා. Google Ads වලින්, Meta Pixel වලින්, Google Analytics වලින් මෙයා data collect කරගන්නවා. ඊට පස්සේ මේ data එයාට පුළුවන් ඒ අදාළ platform එකේ ඒ data පෙන්නනවා මෙයා. tag manager එකෙන් තමයි මේ tracking part එක අපි හදාගන්නේ. ඒ data යන්න ඕන ගමන් මාර්ගය අපි create කරන්නේ tag manager එකෙන්. link කරන එක website එකෙන් tag manager එකට tag manager එකෙන් ඒ අදාළ tool එකට link එක හදන එක තමයි tag manager එකෙන් කරන්නේ. ඊටසේ ඔන්න ඔය වගේ දෙයක් තමයි tag manager එකෙන් අපි කරන්නේ. මේ තියෙන මෙන්න මේ වගේ තමයි අපි tags හදන්නේ. මේව ඔක්කොම හදන විදිහ අපි කියලා දෙනවා. එහෙනම් මේ පොඩි recording එකක් අද class එකේදී දෙන්නේ. මේ recording එක බලන්න පොඩි idea එකක් ගන්න. අපි Saturday class එකේදී මේ tag manager එකේ තව options මේ හැම trigger එකක් හදලා මේ හැම trigger එකේ හැම option එකක්ම ගැන කතා කරනවා. මෙන්න මෙහෙම ගියාම මෙතනට එන මෙන්න මේ එන options ටික මේ ඔක්කොම options ගැන මොනවාද මේවා වලින් වෙන්නේ කියලා අපි කතා කරනවා. කොහොමද ඒ වගේ ගන්න පුළුවන් users කියලා අපි කතා කරනවා. ඊට පස්සේ ඉස්සරහට website එකක් අපි create කරලා ඒ website එකෙන් product එකක් අපි advertise කරලා product එක sell වෙන විදිය ඒක ඒ sell වෙන ඒ buttons click කරාම ඒක track වෙන විදිය ඒ ඔක්කොම ටික අපි මෙතනින් කතා කරලා බලාගමු.
ඉස්සරහට සෙෂන්ස් ටිකේ අපි කරගෙන යම්. මම ඔයගොල්ලන්ට මාස දෙකක් උගන්වනවා. ඒ උගන්වන මාස දෙකේ අපි මේ ඔක්කොම ට්‍රැකින් කියන පාට් එක මොකක්ද වෙන්නේ, කන්වර්ෂන් ඉවෙන්ට්ස් හදන්නේ කොහොමද Google Ads වලින්, ඊට පස්සේ Meta Pixel එකෙන් කොහොමද අපි ට්‍රැකින් කරගන්නේ, මේ ඔක්කොමකදීම Google Tag Manager එක යූස් වෙන විදිය, වෙබ්සයිට් එකත් එක්ක ලින්ක් වෙලා මොනවාද වෙබ්සයිට් එකෙන් එන ඉන්ටරැක්ෂන්ස් මෙතනින් මොනිටර් කරගන්නේ, Google Analytics එක, ඔය දේවල් ටික ඔක්කොම අපි කතා කරමු ඉස්සරහා සෙෂන්ස් වලදී. එහෙනම් Saturday class එකේදී අපි Google Tag Manager එකේ in depth තව ටිකක් යමු. හරි, thank you හැමෝටම. අද සෙෂන් එකේ live සෙෂන් එකක් නෙමෙයි, නමුත් මේ රෙකෝඩින් එක බලලා ඔයගොල්ලෝ පොඩි idea එකක් ගන්න, පොඩි intro එකක් ගන්න, පොඩි overall overview එකක් හදාගන්න. මෙන්න මේ වගේ දෙයක් තමයි Tag Manager කියලා කියන්නේ කියලා අපි මෙතන ඉඳන් ඉස්සරහට Saturday session එකේදී කරගෙන යමු. හරි, thank you හැමෝටම. good night.